ඉතින් කොහොමද ඔයාලට අද ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් තමයි එකතු වෙන්නේ. ඉතින් අද මගේ හස්බන්ඩ්ුයි අපි දෙන්න ගියාද පොඩි ඩේට් එකක්. මේ පේනවනේ ඔය අපි හැමදාම වගේ කොහැරි උදේම යනවා නම් එළියට අපි හැමදාම ප්‍රයාස් කියනවා. ඉතින් ඔය මේ ක්ලිප් එකේ ඔයගලන්ට පේන්නේ අපි දෙන්න මේ ප්‍රයාස් කියලා තමයි දවස් පටන් ගන්න. අපි ඉතින් ඒක නිසා අපි උදේම යන්න ස්ටාර්ට් කරපු වෙලාවෙම ප්‍රයාස් කියන්න පටන් ගත්තා. ඉතින් මේ වීඩියෝ එකේ මම කියයි ඔයගලන්ට අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඔයගලන්ට කොච්චර හයියෙන් වහිනාද කියලා දැන් අපි යන ගමන් අපි යන්නේ පොඩ්ඩක් එළියට ආවා කාලෙකින් කියලා අද මට මොනවාද අරන් දෙන්නේ? අද වඩා අරන් දෙනවා. ඔයාලට මුකුත් කන්නාස් නැහැ එළියට ගිහලා වඩා ඇඩ් කරන්න ඒ හින්දා වාට සලාඩ් එකක් අරන් දෙනවා. ඉතින් පේනවනේ හස්බන්ඩ් කියන කතාව මම මුකුත් කන්න ආස නැති හින්දා මම ඩයට් කරනවා කියලා මට සලාඩ් එකක් තමයි අරන් දෙන්නේ. ටෙස්ට් 8ක් විතර ආවා. හැබැයි එකක් නේ තෝරගන්නේ ඒකෙන් මම ප්‍රිෆර් කරේ සලාඩ් එක තමයි. මොකද මම ගොඩක් මෙයාගේ හෙල්ත් එක ගැන හිතන්න ඕනේ සම්බන්ධ. මොකද මට කියලා තියෙන එයාට කොච්චර ටෙම්ප් වුණත් මට ඒකට ඉතින් අද අපි ආවේ OGF එකට. ඉතින් මේගොල්ලන්ට පේන්නේ අපි OGF එකට ඇවිල්ලා පොඩක් ඇවිදිනවා. මේ අපිට බඩ වගේක් ගන්න තිබ්බා. ඉතින් ඔය පේන්නේ අපි හැමතැනම ඇවිදිනවා අපිට ගන්න ඕන බඩ බලන්න. ඉතින් හැම ෂොප් එකක් ගාවින්ම යද්දි මොකක් එකක් නිකන් ටෙම්ප් වෙනවා මොන හරි ගන්නවා කියන කොළුවට එනවා. ඉතින් දකින්න හැමදේම අපිට ගන්න බෑනේ. දැන් මම අද ආවම මාච් එකක් ගන්නවා කියලා හිතාගෙන ඉතින් I found a good spot. ඉතින් මේකේ තමයි මම ගත්තේ මාච් එක. මම ගත්තේ ස්ට්‍රෝබෙරි මාච් එකක්. සාමාන්‍යයෙන් අපි OGF එකට ආවොත් මේ ප්ලේස් එක කොහොමත් මිස් කරන්නේ නැහැ ඇත්තටම. පේනවනේ මට හරියටම ෂොප් එකේ නම නම් මතක නැහැ. අපිට මේ ස්කේල් එකක් ගන්න ඕන වෙලා තිබ්බා. ඔය මේන්ම රීසන් එක අපි මෙතනට ආව. අපි දෙන ගොඩක් දවස් ඉඳලා මේ ෂොප් එකට යනවා ෆ්‍රොතර් එකක් බලන්න. ඉතින් අපි ගොඩක් පාරක් ෆ්‍රොතර් එකක් බැලුවා. ඉතින් මේක ඇත්තටම මේ ඉලෙක්ට්‍රික් එග් විස්ක් කියලා තමයි තියෙන්නේ. බට් මේක තමයි ඒගොල්ලන් ෆ්‍රොතර් එක කියලා අපිට රෙකමෙන්ඩ් කරේ. මේ ඉතින් අපි ගොඩක් පාරක් ආවා. ඉතින් ඒගොල්ලන්ගේ හැමදාම out of stock. ඉතින් මේ පාර කොහොම හරි ඉතින් අපිට ෆ්‍රොතර් එක ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ පේනානේ ඉතින් ඔතන තියෙන එක අයිටම්ස් අපේ හස්බන්ඩ් මේ බලන අරගෙන බලනවා. ඊට පස්සේ ඉතින් ඔය තියෙන දෙක තමයි අපි ගත්තේ. ඉතින් මේ ෂොප් එක මේ මට දැනුයි නම මතක් වුණේ Fireworks කියලා. මේක OGF එකේ තමයි තියෙන්නේ. මේක මේ හවුස්හෝල්ඩ් එකට ඕන ගොඩක් අයිටම්ස් මේකේ තියෙනවා. ඉතින් ඕගොල්ලන් මොන හරි දෙයක් හොයනවා නම් ඕගොල්ලන්ටත් මේ ප්ලේස් එක චෙක් අවුට් කරන්න පුළුවන්. New
එක දවසක් අපේ නමින් වෙන්ව එන්න අනේ දුරක් පියාඹන්න දැන් අපි කොහෙද යන්නේ? දැන් අපි ආවා CCC එකට. ඔව් අපි මේ OGF එකෙන් ගන්න ගිය දේ අපිට ඇත්තටම තිබ්බේ නෑ. ඉතින් අපි ඒක නිසා අපි දැන් CCC එකට ආවා. අපි මේ පොඩි දෙකක් items දෙකක් ගත්තා OGF එකෙන්. and මගේ මාච් එකක් මම කොහොම හරි පාගත්ත ස්පොට් එකක්. කොහොම හරි මාච් එකක් ගත්තා and I'm happy. අපි යන්නේ අපේ නෙළුම් කුරණ. පාකින් නෑ. පොඩක් මේක crowded වගේ නේ. අද පාකින් වලට ලොකු queue එකක් තියෙනවා I guess. It's waiting time. මහසිද? මහන්සි නෑ. වැඩි වගේ අද මාර ක්‍රවුඩ් එකක් ඉන්නවා. මොකද ෆස්ට් ලෙවල් එකේ නෑ පාකින් ඊට පස්සේ උඩට ඔව් අපේ ඊළඟ ලෙවල් එකටත් ආවා. දැන් මේකෙත් ඉන්නවා අපි. cute. Now we're That's going my to purse, go. Papa? I don't. Maybe it's in my bag. දැන් අපි යන්නේ CCC. ඉතින් මං කිව්වනේ කිව්වත් වගේ අපි CCC එකට ආවා. පේනවනේ කොච්චර crowdedද කියලා. සෑහෙන සෙනගක් හිටියා. මං හිතන්නේ ඉතින් සන්ඩේ දවසක් නිසා ගොඩක් අය ඉතින් රීසෙට් වෙන්න එක බඩු ගන්න ගොඩාක් දේවල් වලට ඉතින් එනවා. Susun anshu pasa supenganta asha reka matanala kawasa hengun anshu vila re pinna pirila meena sipiya sarala සිතේ ගුණ කොඳුරා සදා මටම ලැබෙන නාරී සදා මාගේ වීලා නිතුයාවි වැඳීලා සදා ඉනගානේ රැයි පවා සනසියා වතෙහි මවා පිනිසීතේ තැනේවි කතා පතන්නම් නුඹ හැමදා මගේ වෙනවද නිවෙන්නම් මම හැමදා නුඹේ උරමත මල්වලින් සරසන්න නුඹගේ හේන ඉන්නවා මං නුඹ ළඟින් මේ හැම රෑම සැනසුවේ නුඹ නේද මා හැමදාම ඉන්නවා මං නුඹේ නමින් මතු හැමදාක ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසාදෝ මන්දා ආදරෙන් මං පෙරුණා මට දෙන්න ලෝවයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින් ඉන්න හැමදා ඉතින් මට දෙන්න ලෝවයි නුඹ වෙන කාටවත් ආදරෙන් මා ළඟින්